සංයෝජනයකත් හරි වියෝජනයකත් හරි. එතකොට මේ දෙකේ ඩවුට් එකක් නැහැ. ඔය දෙක කලින් දවස්වල වීඩියෝස් වල සාකච්ඡා කරලා තියෙනවා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා මේක මහරයි. මේක පට්ට ලස්සනයි සුපිරි කතන්දරයක් මෙතන වෙන්නේ. දැන් හිතන්න අපි යනවා බීච් එකකට. බීච් එකකට යනකොට ඒ කියලා පිරිමි ළමෙක් ඉන්නවා. දැන් මෙයා කොල්ලෙක් පුතේ ඈ. මෙයා කොල්ලා. ඒ කියලා පිරිමි ළමෙක් සයිඩ් එකේ බීච් එකේ කොහේ හරි අයිනකට වෙලා ටිකක් පොඩි මනෝපාරක් ගහගෙන චිල් එකේ ඉන්නවා. ටික වෙලාවක් යනකොට ඔතනට එනවා කපල් එකක්. රයිට්? ඔය කපල් එක මං ගන්නම් BC කියලා. දැන් මේ දෙන්නම පුතේ එකට ඉන්නේ කපල් එක ගන්නෙ. ඒක නිසා මෙයා පොඩ්ඩක් ඈතින් ඉන්නේ මෙයා වෙනම ස්වාධීන තනි පිරිමි ළමෙක්. එතකොට මෙයා BC කියන කපල් එක මෙන්න මෙහෙම ඉන්නවා ටික වෙලාවක් යනවා. දැන් ඉතින් මේගොල්ලෝ ඉතින් අර ගහන්න පුළුවන් සුන්දර කතන්දර ටික ඉතින් අර දඩ බොරු ටික කුඩේ යටට වෙලා ඉතින් කෙල කෙල ඉන්නවා දැන් හරිද? ටික වෙලාවක් යනකොට මේකේ මට කියන්න බැරි වුණා මෙයා පිරිමි ළමයා පුතේ මෙයා කොල්ලා. එතකොට මෙයා කෙල්ල. රයිට් මේ ඉන්නේ කෙල්ල. සාමාන්‍යයෙන් FA එකක හැම එකකටම මුලසුන දරන්නේ පිරිමි ළමයානේ. ඒක නිසා මේ සම්බන්ධෙත් මුලින්ම ඉන්නේ පුතේ පිරිමි ළමයා. දැන් ඔන්න ටික වෙලාවක් යනවා කොල්ලට පේනවා මේක නම් මාර ලස්සනයි සුපිරි ලස්සන කතන්දරයක් ඈ. කොල්ලට මේ කෙල්ලට පේනවා එහා පැත්තෙන් ඉන්නවා තව කොල්ලෙක්. මේකේ බලනවා කොහොමද මෙයාගේ විදිය මොකද්ද මෙයා ලස්සනයිද ඔය කම්පැරිසන් කියන එක මාර වැදගත්. ගෑනු ළමයින්ගේ වැඩිපුරම තියෙන දෙයක් තමයි ඔය කම්පැරිසන් කේස් එක. එක එක්කිනාව කම්පෙයාර් කරලා බලනවා වැඩි. මෙයා බලනවා සබ්ජෙක්ට් එකට අවතීර්ණ වෙන්නේ හොඳට අහගන්න. මෙයා බලනවා ඒ වෙනකොටත් එයා ගාව ඉන්න බීට වඩා මොනවා හරි ගතිගුණයක් ලක්ෂණයක් ඒට තියෙනවද කියලා. අඩුතරමේ බීට වඩා මෙයා ලස්සනයි නා. අඩුතරමේ බීට වඩා මෙයාගේ ඇඟපත පොඩ්ඩක් පිම්බිලා තියෙනවා නම් බයිසිකලේ හැන්ඩල් එක වගේ. අඩුතරමේ බීට වඩා මෙයා ඉගෙන ගත්ත බවක් පේනවා නම් අඩුතරමේ බීට වඩා මෙයාට හොඳට සල්ලි තියෙන බවක් පේනවා නම් අන්න එතකොට කෙල්ල මොකද කරන්නේ බීට හොරෙන් ඒට පොඩි බැල්මට් එකක් දානවා. දැන් ටික වෙලාවක් යනවා. ටික වෙලාවක් යනකොට ඔන්න මොකද වෙන්නේ මෙයා කෙලින්ම මෙයාට ආස්කවුට් කරන්නේ නැතුව ආස්කවුට් කරනවා. ඒ කියන්නේ වචනෙන් නොකියුවට එයා ඉංගිබිගි වලින් ඒ වෙනකොට පෙන්නලා ඉවරයි මම මෙයත් එක්ක තියෙන කතන්දරේ නවත්තලා ඔයත් එක්ක එන්න සූදානම්ෙන් ඉන්නේ කියන එක. අනේ ඉතින් මොකද වෙන්නේ ටික වෙලාවක් යනකොට ඒත් එක්ක C සෙට් වෙලා හැදෙනවා AC. B මොකද වෙන්නේ කවදා හරි දවසක ඔයා නැති වුණොත් මම මැරෙනවා කියලා කියපු B ඇත්තටම සදා තනිකඩ වෙලා එයා මොකද වෙන්නේ මෙන්න මෙහෙම පැත්තකට යනවා. මේ කතන්දරේ හරියට තේරුම් ගන්න. මෙතන තියෙන්නේ තනි මූලද්‍රව්‍යයක්. සංයෝගයක් නෙවෙයි මචං සංයෝගයක් නෙවෙයි මූලද්‍රව්‍යයක්. මෙතන තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් එකට එකතු වෙලා හැදිච්ච සංයෝගයක්. මූලද්‍රව්‍යකුයි සංයෝගයකුයි. යා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එහා පැත්තට යනකොට අර මූලද්‍රව්‍ය මොකද කරේ? අතන සංයෝගයේ තිබිච්ච මූලද්‍රව්‍ය ඒකෙන් ගලවලා විසික් කරනවා. ගලවලා විසි කරන එකට තමයි අපි කියන්නේ විස්ථාපනය කරනවා කියලා. රයිට්? මෙයාගෙන් අයින් කරලා දාලා මෙයාගෙන් බීව අයින් කරලා දාලා ඒ මොකද වෙන්නේ මෙන්න මෙතනට සෙට් වෙලා A සහ C අතර සම්බන්ධතාවය පටන් ගන්නවා. අනේ අර B මොකද වෙන්නේ සදා තනිකඩ වෙනවා. අපි උදාහරණයක් බලමු. ආසාවෙන් අහගෙන ඉන්න. ඔන්න මෙතන ඉන්නවා සෝඩියම් මෙතන ඉන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. මෙතන ඉන්නවා සෝඩියම් මෙතන ඉන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. දැන් මචං මේ ඉන්නේ තනිකඩ කොල්ලා. තේරුම් ගන්න. මේ ඉන්නේ කපල් එකේ කොල්ලයි කෙල්ලයි. ඔන්න දැන් අර සිද්ධියට අනුව C බැල්මට් එක දානවා Aට. මේ මැග්නීසියම්ට බෑ සෝඩියම්ට බැල්මට් එක දාන්න. හිඟන වැඩ කරන්න එපා. Bට බෑ Aට බැල්මට් එක දාන්න මචං මොන් දෙන්න කොල්ල දෙන්නෙක්. රයිට්? එතකොට මෙයාටයි මොනම අවස්ථාවක් යටතේවත් සෙට් වෙන්න අවස්ථාවක් නැහැ. එතකොට Cට තමයි මෙයාට බැල්ම දාන්න පුළුවන්. එහෙනම් මෙයයි තමයි සෙට් වෙන්නේ. අන්න මොකද වෙන්නේ එහා පැත්තට යනකොට මෙයාත් එක්ක සෙට් වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක හැදෙනවා. ඒත් එක්කම මැග්නීසියම් කියන කෙනා අතන B තනිකඩ වුණා වගේ අනේ මොකද වෙන්නේ මෙතනදී මැග්නීසියම් කියන කෙනා සදා තනිකඩ වෙනවා. ඉතින් මේක තුලිත කරන්න ඕනේ නිසා මම මෙතනට දෙක දානවා මෙතනට දෙක දාන ඔන්න ඔය විදිහට තමයි ඔය කතන්දරේ සිද්ධ වෙන්නේ. හැබැයි මම අර කතන්දරේ කියනකොට කම්පැරිසන් කේස් එකක් කිව්වනේ. අර සංසන්දනය කරන සීන් එකක්. ගෑනු ළමයින්ගේ ඇත්තට මේක තියෙනවා පුතිය. කලින් කෙනත් එක්ක සංසන්දනය කරලයි ඊළඟ එක්කෙනාව ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් මෙතන ඕගොල්ලෝ අහලා ඇති සක්‍රීයතා ශ්‍රේණිය කියලා එකක්. ඕගොල්ලෝ අහලා තියෙනවා සක්‍රීයතා
ශ්‍රේණිය. මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණියත් එක්ක තමයි තීරණය වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ හැම වෙලේම හැම ගෑනු ළමයාම තමන්ගේ පිරිමි ළමයාව චීට් කරලා තව පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. හැමෝම එහෙම වෙන්නේ නැහැ. නමුත් බහුතරයක් වෙනවා. එහෙම වෙන්නේ ඒ වෙනකොටත් එයා ඉන්න කෙනාට වඩා අර පිටින් එකතු වෙන කෙනා වැඩෙක් නම්. එහෙම නැත්තම් ඕක වෙන්නේ නැහැ. තමන් ගාව ඉන්නවා නම් සුපිරි පට්ට චරිතයක් කෙල්ල මෝඩ නැහැ. එහා පැත්තේ ඉන්න ගොබ්බෙක් එක්ක සෙට් වෙන්න. එයා ළඟ ඉන්න කෙනා ගොබ්බයෙක් නම් තමයි අර එහා පැත්තේ ඉන්න සුපිරි කෙනෙක් එක්ක සෙට් වෙන්නේ. අන්න ඒ වගේ සක්‍රියතා ශ්‍රේණිය අපි දන්නවා උඩ ඉන්නවා පොට්ට සෝමේ කැලේ මැගියා. ඔන්න ඔය වගේ පල්ලෙහාට යනවා පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් කියලා මූලද්‍රව්‍ය ටික. මතක ඇති සක්‍රියතා ශ්‍රේණිය මතකයි නම් උඩින්ම ඉන්නේ සක්‍රියතාවය වැඩි කට්ටිය. ඒ කියන්නේ මේගොල්ලොන්ට බැල්ම වැටෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද මේගොල්ලොන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. අපි දන්නවා සක්‍රියතා ශ්‍රේණියේ උඩින්ම ඉන්නේ ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි අය. ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි අය නම් උඩින්ම ඉන්නේ ඒගොල්ලොන්ට එන ඇල්ම බැල්ම පොඩ්ඩක් වැඩි. එහෙනම් නිකමට හිතන්න මෙහෙම වුණොත් සෝඩියම් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ක්ලෝරින්. right? සෝඩියම් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ක්ලෝරින්. ඊට පස්සේ මෙහා පැත්තේ ඉන්නවා පුතේ මැග්නීසියම්. මෙහෙම හිතන්න. දැන් මැග්නීසියම්ට ක්ලෝරින් එක සෙට් වෙන්න පුළුවන්ද? අර මෙතන වුණා වගේ තනිකඩ කොල්ලයි මේ කෙල්ලයි සෙට් වෙයිද? සෙට් වෙන්නේ නැහැ. ඇයි ඒ වෙනකොටත් ක්ලෝරින්ගේ ළඟ ඉන්න සෝඩියම් මැග්නීසියම්ට වඩා වැඩික්. මේ මැග්නීසියම් ඉන්නේ යටින්, සෝඩියම් ඉන්නේ උඩින්. එහෙනම් ක්ලෝරින් කියන කෙනා මෝඩ නෑ සෝඩියම් අතෑරලා මැග්නීසියම් ගාවට යන්න. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ හැම නිතරම මෙතන ඉන්න කෙනා මෙයාත් එක්ක එකතු වෙන එහෙම හැම වෙලේම චීට් කරන්න යන්නේ නෑ. තමන් ගාව ඉන්න කෙනත් එක්ක මෙයාව කම්පෙයා කරලා බලලා සක්‍රියතා ශ්‍රේණියෙන් මෙයාට වඩා මෙයා උඩින් ඉන්නව නම් විතරයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් විදියට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍යයක් මගෙන් සංයෝගයක තියෙන මූලද්‍රව්‍යයක් ඉන් විස්ථාපනය කරලා ඊට හිමි ස්ථානය අත් කරගන්න මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. දැන් මෙහෙමයි. වීඩියෝ එක දිගට අද්දන්න බැරි නිසා ඉක්මනට ඉවර කරන්න ඕන නිසා තමයි මේවා දඩ බඩ ගාලා යන්නේ. නැත්තම් ඇත්තටම මේ දේවල් විනාඩි 30 විනාඩි 40 අරගෙන මාර ලස්සනට ඔළුවට දඩාම් බඩාම් ගාලා දෙන්න ඕනේ කොටස්. මොකද ප්‍රතික්‍රියාවක් තුලිත රසායනික ප්‍රතික්‍රියාවක් හඳුනගෙන තනියම ලියන්න පුළුවන් දරුවෙක් කියලා කියන්නේ ඌ සයන්ස් වල යම් ලෙවල් එකකට ආපු මිනිස්සෙක්. 10 වසරේ 11 වසර මං කියන්නේ. එතකොට එහෙම කෙනෙකුට තව දෙයක් අවබෝධ කරගෙන මැච් එක ගහ ගන්නවා කියන එක ඊසි. ඉතින් ඒක නිසා මං ආයෙත් ඔයගොල්ලන්ට කියනවා මහරගම තියනවා පුතා සිප්සෙන් අධ්‍යාපන ආයතනය මෙතනට සෙට් වෙන්න. ඔයගොල්ලන්ට සයන්ස් විතරක් නෙමෙයි සයන්ස් මැත්ස් දෙකම මැච් එක ගහ ගන්න පුළුවන් 6 වසරේ ඉඳලා 11 වසර වෙනකම්. ඉතින් ඔයගොල්ලන්ට ටයිම් ටේබල් ගැන දැනගන්න ඕනේ නම් ඕකේ පල්ලෙහා WhatsApp බටන් එක ඇති ටච් කරලා ඉස්සරහට එන්න. හරි. අවුලක් නැහැ.